ඇත්තටම අපි අරගන්න ආහාරයකට මොකද වෙන්නේ? මේක මීට කලින් හිතලා තිබුණාද? අපි දිනපතාම සමහර විට දවසකට වේල් 2ක් 3ක් ඔයා ආහාර ගන්න. නමුත් ආහාරයට සිද්ධ වෙන දේ ගැන ඔයා දැනුවත් වෙලා හිටියද? ඒ වගේම තමයි මේ ආහාරය ඔයාට බලපෑම් ඇති කරන්නේ කොහොමද කියලා ඔයා දැනුවත් වෙලා හිටියද? අද දවසේ නියුට්‍රිලයිෆ් වලින් අපි කතා කරන්නේ කොහොමද මේ ආහාරය ඔයාගේ ඇඟ ඇතුළට ගිහිල්ලා ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙලා අවශෝෂණය කරගන්නේ කියන එක. එතකොට අපි බලන්න ඕනේ ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. ඇත්තටම අපි ආහාරයක් විදිහට මොනවද පරිභෝජනය කරන්නේ? ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අපේ ආහාර වේලක අඩංගු වෙනවා කාබෝහයිඩ්‍රේට්. සාමාන්‍යයෙන් අපේ පිඟාන ගත්තම පිඟානේ 80%ක් විතර ලංකාවේ ගත්තොත් 80%ක් විතර තියෙන කාබෝහයිඩ්‍රේට් තමයි. ඊට අමතරව මේදය විවිධ ආහාරات එක්ක කලවම් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රෝටීන විදියට බිත්තරයක්, මාළු කෑල්ලක්, එහෙමත් නැත්නම් මස් වර්ගයක් අඩංගු වෙනවා. මේ විදිහට තමයි ආහාර වේල නිර්මාණය වෙන්නේ. ඊට අමතරව ගත්තොත් එහෙම පලා වර්ග, විවිධ එළවලු වර්ග අපේ ආහාර වේලේ තවත් කොටස් විදිහට අඳුන ගන්න පුළුවන්. ඉතින් මේ හැම එකක්ම ගත්තම ප්‍රධාන වශයෙන් අපිට ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ 5ක් අපිට වෙන් කරලා ගන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, විටමින්, khනිජ කියලා වෙන් කරගන්න පුළුවන්. ඊට අමතරව තමයි ජලය අපේ මේ ආහාරවල සම්මිශ්‍රණයක් විදිහට එකතු වෙලා තියෙන්නේ. ඉතින් අපි චුට්ටක් බලමු මේ ආහාර ටික අපේ ශරීරයට කොහොමද අවශෝෂණය වෙන්නේ කියලා. ඇත්තටම ගත්තොත් අපේ ආහාර වේලේ තියෙන කාබෝහයිඩ්‍රේට් ටික අපේ ආමාශය දක්වා ගමන් කරලා එතනින් තමයි ආහාර ජීර්ණය ඇත්තටම ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්න පටන් ගන්න. මුඛයේ සිටම ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අවශෝෂණයත් සිද්ධ වෙනවා. නමුත් ප්‍රධානම වශයෙන් සිද්ධ වෙන්නේ ආමාශය තුලදී. මෙතනදී සාමාන්‍යයෙන් පැය 2කට වැඩි කාලයක් කාබෝහයිඩ්‍රේට් ජීර්ණය සඳහා රඳවා තබා ගන්නවා. ආමාශය තරමක් නිකන් බෑග් එකක් වගේ. එහෙමත් නැත්නම් ඇදෙන සුළු පැසක් වැනි ව්‍යුහයක්. මේක අපේ ශරීරය තුළට ඇතුළු කරගන්න කාබෝහයිඩ්‍රේට් රඳවා තබාගෙන යාන්ත්‍රිකව සහ රසායනික වශයෙන්, භෞතිකව සහ රසායනික වශයෙන් යන දෙකම පාවිච්චි කරලා ජීර්ණය සිද්ධ කරනවා. මීට අමතරව මේ දෙයත් අපේ මේ ජීර්ණ ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ වෙනවා. මේදය ඒ කියන්නේ තෙල් සහ ඝන වශයෙන් ලබා ගන්න මේද ද්‍රව්‍ය අපේ ශරීරය ඇතුළට ගිහිල්ලා ආමාශය තුල ආසන්න වශයෙන් පැය 5ක විතර කාලයක් රඳවා තබා ගන්නවා. ඊට පස්සේ තමයි කුඩා ආන්ත්‍රයට මේ ආහාර ගමන් කරන්න පටන් ගන්න. ඊළඟට ප්‍රෝටීන උනත් ඒ වගේම කාලයක් සාමාන්‍යයෙන් පැය 2-5 එවැනි කාලයක් රඳවා තබාගෙන යාන්ත්‍රික ජීර්ණය කුඩා කොටස් වලට කැඩීම සහ ඇඹරීම වගේ දේවල් ටිකක් ආමාශය තුලදී සිද්ධ වෙනවා. එතකොට ඒ කාර්යභාරය ඉවරුණාට පස්සේ මේ සියලු ආහාර ගමන් කරන්නේ කුඩා ආන්ත්‍රයට. ආමාශයෙන් යම්කිසි ප්‍රමාණයක් පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය සිද්ධ කර ගන්නවා. කුඩා ආන්ත්‍රය තුලදී තමයි ලොකුම අවශෝෂණය සිද්ධ වෙන්නේ. කුඩා ආන්ත්‍රය ගොඩාක් දිගින් සෙන්ටිමීටර 100කට වඩා වැඩි දිගක් තියෙන නාලාකාර ව්‍යුහයක්. මේකේ ක්ෂේත්‍රඵලය, අභ්‍යන්තර ක්ෂේත්‍රඵලය වැඩි වෙන්න මේ ඇඟිලි වගේ ස්වරූපයක් ගන්නවා මේ කුඩා ආන්ත්‍රයේ ස්වභාවය. ඒ නිසා ක්ෂේත්‍රඵලය ගොඩක් තියෙනවා. ආහාර ගමන් කරද්දී මේ ක්ෂේත්‍රඵලය වැඩි නිසා මේ ආහාරවල තියෙන පෝෂ්‍ය පදාර්ථ වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න උදව් වෙනවා. අවසාන වශයෙන් ජීර්ණය නොවූ ආහාර මහා ආන්ත්‍රය ඔස්සේ ගමන් කරලා මල ද්‍රව්‍ය විදියට බැහැරවීම සිද්ධ වෙනවා. මේ විදිහට තමයි ගමන් මාර්ගය තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේකේ අවශෝෂණය සිද්ධ වෙන්නේ කියලා. කාබෝහයිඩ්‍රේට් සහිත ආහාරයක් උදාහරණයක් විදිහට ගත්තොත් පාන්, ඉන්දියාප්ප, අල වර්ග, බතල, බත්,
මේ වගේ ද්‍රව්‍ය කාබෝහයිඩ්‍රේට් සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර. මේවා සරල කාබෝහයිඩ්‍රේට් සීනි බවට පරිවර්තනය කරලා තමයි කුඩා ආන්ත්‍රයේදී වැඩි ප්‍රමාණයක් ශරීරයට අවශෝෂණය කරගන්නේ. ශරීරයට අවශෝෂණය වෙනවා කියන්නේ රුධිරයට තමයි මේ සීනි ගමන් කරන්නේ. රුධිරයේ සීනි මට්ටම ආහාර ගැනීමෙන් පස්සේ ඉහළ යාමක් මේ නිසා සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය සිදුවීමක්. ඊළඟට ගත්තොත් මේද ද්‍රව්‍ය. මේද ද්‍රව්‍යත් මේ ආකාරයටම අවශෝෂණය කරගන්නවා. නමුත් මේක රුධිරයට එකතු වෙන්නේ නැහැ. කෙලින්ම රුධිරයට එකතු වෙන්නේ නැහැ. මේක වක්‍රාකාර මාර්ගයක් ඔස්සේ ගිහිල්ලා තමයි රුධිරයට මේ ෆැටි ඇසිඩ්ස් එකතු වෙන්නේ. තෙල් හෝ මේද විදිහට නෙවෙයි, ෆැටි ඇසිඩ්ස් නැත්නම් මේද අම්ල විදිහට තමයි මේවා අපේ ශරීරයට එකතු වෙන්නේ. ඊට පස්සේ අපි ප්‍රධාන වශයෙන්ම ගන්නෙ ප්‍රෝටීන. ප්‍රෝටීන අපේ ශරීරයට එකතු වෙන්නේ ඇමයිනෝ අම්ල විදිහට. එතකොට අපේ ශරීරයට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන ප්‍රධාන ඇමයිනෝ අම්ල වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. අනිත් එක තමයි අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල. මේ දෙකම ශරීර ක්‍රියාවලියන් සඳහා අනිවාර්යයෙන්ම වැදගත්. ඒ නිසා මේ වර්ග දෙකම අපි ආහාරයට එකතු කරගත යුතුමයි. එතකොට මෙන්න මේ ආකාරයට ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථයන් අවශෝෂණය සිද්ධ වෙනවා. ඊට අමතරව කුඩා ආන්ත්‍රයේදී විටමින් වර්ග, khනිජ වර්ග, මහාන්ත්‍රයේදී ජලය, khනිජ වර්ග, විටමින් වර්ග හැකිතාක් අවශෝෂණය කරගෙන දිරවන්න බැරි වුණු, ජීර්ණයට ලක් කරගන්න බැරි වුණු දේවල් තමයි මහාන්ත්‍රය ඔස්සේ අවසානයේ මල ද්‍රව්‍ය විදිහට ඉවත් කිරීම සිද්ධ වෙන්නේ.